හොඳයි දැන් වසර 17ක් මම හිතන්නේ දශක දෙකකට ආසන්න කාලයක් ඔබතුමා බොහෝ විශිෂ්ටව සමාජයට නිර්මාණය කළා තියෙනවා උසස් පෙළ කරන්න කලා විෂය ධාරාව තෝරගන්න දරුවෙක් ඇයි භූගෝල විද්‍යාව වගේ විෂයක් තෝරගන්නවා සරමුණාලින් කියන්නම් උසස් පෙළ තෝරගද්දී උසස් පෙළයි සාමාන්‍ය පෙළයි අතර වෙනසක් තියෙනවා. ඒක මම ඔයාලට පැහැදිලි කරන්න ඉස්සෙල්ලා. දැන් හරියට අපි සාමාන්‍ය පෙළ කියලා කියන්නේ පාන් කනවා වගේ වැඩක්. මේක නිකන් බිස්කට් එකක් කඩනවා වගේ වැඩක්. දැන් ඔයා කඩේට ගියා බිස්කට් එක ගෙනාවා ගෙදර කඩාන කෑවා. පාන් කනවා කියලා කිව්වේ. පාන් ගෙඩිය ගෙනාවා ගෙදර තියෙන හොද්දත් එක්ක හරි සම්බෝලෙත් එක්ක හරි වට කන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ ලෙවල් කියන්නේ පාන් කනවා නැත්නම් බිස්කට් එකක් කනවා වගේ වැඩක් නෙමෙයි. ඒකදී ඒක හරිය රොටියක් කනවා වගේ. දැන් ඔයා දැනගන්න ඕනේ රොටියට දාන්න පීටි ප්‍රමාණයව තීරණය කරන්න. ඊට පස්සේ ඒකට දාන පොල් ප්‍රමාණය කොච්චර කියලා තීරණය කරන්න. ලුණු, වතුර මේවා ඔයාගේ කැමැත්ත මත වෙනස් වෙනවා. සමහරවිට අපි කියමුකෝ උණු වතුර දාලා යනොත් එහෙම ඒකේ රෙසිපි එක වෙනයි. සමහරවිට ඔය රොටිය හදද්දී ඕන නම් අපිට දාන්න පුළුවන් ලුණු ටිකක් කපලා. තව ඒකේ රෙසිපි වෙනස් වෙනවා. ඊට පස්සේ ඕක දියම කරලා ගත්තොත් ඔකට සීනි ටිකක් දැම්මොත් ඔකට බිත්තරයක් කඩලා දැම්මොත් මොකද වෙන්නේ? ඒකේ රස වෙනස් වෙනවා. අර සාමාන්‍ය පෙළ කියන්නේ පාඩම් කරන දේවල් ටික එහෙම ගිහලා ලියන්න තියෙනවා. ඒකයි මම කිව්වේ අර පාන් කනවායි කියලා. ගත්තා කෑවා. ඒ විදිහටම අපිට මේ වැඩේ කරගන්න. හැබැයි උසස් පෙළ කියන්නේ මගේ හැකියාව මත අරක ඩෙකරේෂන් කරගන්නවා. අපි කියන්නේ ඒක දියුණු කරගන්න ඕනේ. එක එක දේවල් දාලා. මන් ධාන දේවල් මත තමයි ඒකේ රසය, ගුණය සහ ආසාව වෙනස් වෙන්නේ. ඉතින් උසස් පෙළ තෝරගද්දි ළමයෙක් අනිවාර්යෙන්ම එයා තේරුම් ගන්න ඕනේ මේක මගේ මහන්සියෙන් කරගන්න ඕන වැඩක් කියන එක. අර සාමාන්‍ය පෙළ වගේ කටපාඩම් කරගත්තා ගිහින් දැම්මා. එහෙම බෑ. මේකදී අපි තේරුම් ගන්න ඕනේ ගොඩාක් කෑලි එකතු කරලා කරගන්න ඕන වැඩක්. එහෙනම් ඒ දරුවා ෆස්ට් ටයිම් තේරුම් ගන්න ඕන කාර්තාව තමයි එයාට පුළුවන් වෙන්න ඕනේ හැම ශේෂ්ත්‍රයක්ම ස්පර්ශ කරලා අවශ්‍ය කාරණේ එළියට ගන්න. අනිත් එක තමයි මේ පන්තියට මීටර ඕනෙත් නැහැ. අපි කතා කරන අලින් සමහර විට මීටර ටිකක් සෙට් වුණා නම් ගොඩ දාගන්න තිබ්බා. මෝටර තමයි එන්නේ. ඉතින් මං කියන්නේ මගේ පන්ති වලට මේ මීටර එන්න ඕනේ නැහැ. අපිට මෝටරයක් වුණත් පුළුවන් මීටර කරලා ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය රිසල්ට් එකක් තියාගෙන ඉන්න ළමෙක් උනත් අපිට ඉහළ රෑන්ක් එකකට දාන්න පුළුවන්. උදාහරණයක් නලින් කිව්වා මම ගුරු ටියුෂන් කරන එක පටන් ගත්තේ අවිස්සාවෙල්ලෙන් ඉස්සරෝ. අවිස්සාලේ ළමෙක් ආවා 6යි 3යි. ඒ 6යි 3යි අරගෙන යනකොට ඉතින් ස්කෝල් ලෙවල් කීපයකට ගිහිල්ලා තමයි මේ ළමයා ඇවිල්ලා තියෙන්නේ. මොකද ගන්න බෑ කියලා. ඉතින් මම ජියෝග්‍රැෆි ගුරුවරයා විදිහට එයාට කරන්න ඕන ඉස්සරහට මොනවද කියලාත් මම පැහැදිලි කරලා දුන්නා. මේ ටික කරමු මේක කරමු කියලා. අන්තිමට අද වෙනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥවරයෙක්. ඉතින් ස්කෝල් ගණනාවකින් ප්‍රතික්ෂේප කරත් එයා අන්තිමට තෝරගත්ත ජියෝග්‍රැෆි තව විෂයන් දෙකක් තෝරගත්ත. ඒකත් එක්ක එයාට මඟ පෙන්වීම කරද්දී එයා ගොඩ ගියා. ඇත්තටම උසස් පෙළට එනකොට ඒ ළමයාලා ගන්න තියෙන ඕන ඊළඟ සුදුසුකම තමයි කැප කිරීමට තියෙන ආසාව. ගොඩාක් දේවල් කැප කරන්න තියෙනවා. අනිත් එක උනන්දුව. අර තියෙනවනේ අපි දක්ෂයේ උනන්දුවක් තියෙන ළමයෙක් කරනවා වෙනුවට අපි කරන්නේ උනන්දු වෙලා આવොත් වැඩේ කරගන්න උනන්දුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ටිකක් කල් යනකොට දක්ෂෙක් වෙනවා. දැන් නලින් ඔයා ගමුකෝ. ඔයාට මාර ආසාවක් තියෙන මේ ශේෂ්ත්‍රයේ ඉහළට යන්න ඕන කියලා. දැන් ඔයා උනන්දුයි. ඔයා මේ ෆීල්ඩ් එකේ දැන් අවුරුදු ගාණක් යනකොට වෙලා තියෙන මොකද නලින්? දක්ෂ නිවේදකයෙක් වෙලා. දක්ෂ මේ ඒ ශේෂ්ත්‍රයේ උපරිමයට දැන් ඔයා ඇවිල්ලා ඉන්නේ. ඒකට හේතුව නලින් ඔයා මුලදී දක්ෂතාවයට වඩා ඔයාට තිබ්බේ මොකද්ද? උපරිම උනන්දුවක් තිබ්බා මේ කරන්න ඕනේ. උසස් පෙළට එන ළමයෙක් ඇත්තටම උනන්දුව කියන එක තියෙන්න ඕනේ. මම නම් ඉල්ලන්නේ මීටරේ නෙමෙයි උනන්දුව තියෙනවා. උනන්දුව තිබ්බොත් අපිට පුළුවන් ඔයාව මොනා කරන්න මීටරයක් කරන්න පුළුවන් අපිට. ඇත්තටම. හරි. එතකොට මේ විදිහට දැන් ජියෝග්‍රැෆි කරන්න තෝරාගත්ත ළමයෙක්ට සංජීව සර්ගේ ක්ලාස් එකට ආවොත් මොනවාද සර්ගේ ක්ලාස් එකේ තියෙන විශේෂ අවස්ථා සහ මොනවාද විශේෂ ක්‍රමවේද සර් මේ විෂය එයාගේ ඔළුවට කාවත් ගන්න කරන්නේ? නලින් මේමයි අපි පන්තියට එනකොට විවිධ ළමයි අපිට හම්බෙන්නේ. සමහර ළමයි ඒ 9 ළමයි හම්බෙනවා. එතකොට සමහර ළමයි ඇත්තටම මේ අර ෆේල් වෙලා කියලා ජොබ් වලටත් ගිහින් හිටපු ළමයි තමයි උසස් පෙළට එන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ හොඳටම ෆේල් කියලා දාන්නවා. ආයි ගොඩේමක් නෙන්නේ කියලා. රිසල්ට් ආපුවම හිතා ගන්න මේ මම පාස්. එහෙම ළමයි එනවා සමහර. අතකොට ගෙවල් වලින් මාර සපෝට් එකක් තියෙන මේ ළමයි දෙමාපියන්ගේ ළමයි එනවා. සමහර ළමයි අර ජොලියටත් එන පිරිස එනවා.
මේ ඔක්කොම එකම ලෙවල් එකකට ගන්න මගේ තියෙන උපක්‍රමශීලීත්වය මාර වැදගත්. ඒක පළවෙනි එක තමයි මගේ විශේෂත්වය තමයි අපි ගුරුවරු ඉදිරියට ළමයිට උගන්වනවානේ. මගේ විශේෂත්වය තමයි නාලි ළමයිගෙන් මට එන විදිය. ඒ කියන්නේ මම ළමයිගෙන් ප්‍රශ්නයක් අහලා ඉන්ඩිවිජුවලි ඒ ළමයි මට දෙන ආන්සර් එකත් එක්ක එයාගේ නොලෙජ් එක මම හදන එක. ඒ කියන්නේ අපි කියන්නේ ශිෂ්‍ය කේන්ද්‍රය කියලා කියන්නේ ගුරුවරයා නෙමෙයි ශිෂ්‍යයා කේන්ද්‍ර කරගෙන. අනිත් එක තමයි නාලි ළමයි එක්ක අපි අවංකව ගුරු භූමිකාව රඟපානවා. ඒ කියන්නේ ගුරුවරෙක් විදිහට හැසිරෙනවා. දැන් ගොඩාක් වෙලාවට අපිට තියෙන චෝදනාව තමයි ටියුෂන් හොයවා ඉස්කෝලේ හොයවා නාලි ගෑන් ළමයි එක්ක ශිෂ්‍යයවත් එක්ක එකේ සම්බන්ධතාව පවත්වා ගන්නවා උසාවිය යනවා නඩු වැටෙනවා. ඉතින් අපි මගේ වෘත්තිය දැන් අවුරුදු 17ක් වෙනවා. මේ වෘත්තියේ මම ගුරු වෘත්තිය පූජනීය දෙයක් විදිහට සලකනවා. ඉතින් මට ළමයි විවෘත වෙලා කතා කරනවා. නාලි ප්‍රශ්නයක් තිබ්බොත් අහනවා. ඒක ලොකු උදව්වක් වෙලා තියෙනවා ළමයිට ඉගෙන ගන්න. ඇත්තටම ගත්තොත් සබ්ජෙක්ට් තුනෙන් ළමයි කියන සමහරවිට මම ආසාවෙන්ම ආපු විෂය තමයි භූගෝල ඉතිහාස. ඒ හින්දා තමයි මම අනිත් සබ්ජෙක්ට් දෙකත් ගොඩ දාගත්තේ කියනවා. ඒතර නාලි මගේ විශේෂත්වය තමයි ළමයිට ඉන්ඩිවිජුවලි මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. කෙලිම මම ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක WhatsApp එකකින්ද එහෙම නැත්නම් භෞතික පන්ති ඇවිල්ලා පන්ති ඉන්ටර්වල් එකේද කියන්නේ. අනිත් එක තමයි තියරි අවසන් කරන එක. ගොඩාක් වෙලාවට උපකාරක පන්තිවල හරි කොහේ හරි කියනවා තියරි ඉවර කරනවා කියන එක. නමුත් ඒක කරන්න අමාරු වෙනවා. නමුත් මගේ විශේෂත්වය තමයි දැන් මේ සැර යන ළමයිට මේ වෙනකොට විෂය නිර්දේශ අවසන් කරලා තියෙනවා. මාසෙකට කලින් විෂය නිර්දේශ අවසන් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි විෂය නිර්දේශ කරලා ඉවරලා දෙවතාවක් විෂය නිර්දේශ අවසන් කරනවා. ඒකට හේතුව තමයි ඒකම අපි ආය පුනරීක්ෂණ පන්ති කරනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර කරනවා. අන්තිමට ළමයි මාතලේද නුවරද අනුරාධපුරේ මේ කොහේ වුණත් ඉස්කෝලේක ළමයෙක් විභාගයක් තියෙනකොට අනිවාර්යෙන් මගේ ළමයි ටික මට ෂුවර් පේපර් එකට යනවා. ඔච්චර කියනවා නාලි දැන් මටත් හරි වදයක් වෙලා තියෙන්නේ. මාසෙ අන්තිමට පේපර් එකක් තිබ්බේ නැත්තම් ළමයිම ප්‍රශ්න කරනවා සර් කොහොම පේපර් එකක් කරන්නේ නැද්ද කියන එක. ඉතින් අර උසස් පෙළ කියන නාලින් එක වචනයක් මම කියන්න විභාගයක්. උසස් පෙළ සමානයි විභාගයක්. එහෙනම් මම පුරුදු කරන්න ඕනේ ළමයිට මොකද්ද? විභාගෙම. ඒතර මම මේ ළමයිට දැන් මේක පුරුදු කරලා මට හරි සතුටුයි මගේ මගේ ළමයි ටික විභාගෙ කියන බීතිකාව නැහැ. විභාගෙට මාර ආසාවෙන් යන්නේ. ඉතින් ඒකත් මගේ ලක්ෂණයක්. පේපර් කරලා ලකුණු බලලා දීලා රෑන්කින් හදලා ලිස්ට් එක හදලා තෑගි දීලා ඒ ළමයි උඩට අරන් තිනවා. ඉතින් ඒකත් මගේ පන්තියේ විශේෂත්වයක්. ගොඩාක් ළමයි මගේ පන්ති තෝරගන්න.